Hi friends. කලින් වීඩියෝ එකකින් අපි සයිබර් වල ස්ටාර්ට් එකක් ගත්තනේ. අද අපි බලමු ලංකාවේ සයිබර් අපරාධ පාලනය කරන ප්‍රධානම නීති. ඒ කියන්නේ 2007 අංක 27 දරන පරිගණක අපරාධ පනත. මේක IT සයිඩ් එකේ විතර නෙමෙයි. හැමෝටම වැදගත් මාතෘකාවක් වෙයි කියලා හිතනවා. මේක පදනම් වෙලා තියෙන්නේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර සම්මුතියක් වෙන බුඩාපෙස්ට් කන්වෙන්ෂන් of cyber crime එකේ මූලධර්ම මතයි. විශේෂම දේ තමයි 2015 දී මේ සම්මුතියට සම්බන්ධ වුණ දකුණු ආසියාවේ පළමු රටවන්නේ අපේ ශ්‍රී ලංකාවයි. මේ පනතේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් අපරාධකරුවන්ට දඬුවම් දීම, අනෙක සයිබර් අපරාධ වැළැක්වීම. මේ පනත ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. පළමු කොටසට වගන්ති 3 සිට 14 දක්වා ඇතුළත්. මේකේ අපරාධ සහ දඬුවම් ගැන කියලා තියෙනවා. ප්‍රාථමික වැරදි වගේම අපරාධයකට අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමත් ඇතුළත්. දෙවෙනි කොටසේදී කියන්නේ පරීක්ෂණ පවත්වන හැටි. මේකට විශේෂඥයන් පත් කිරීම හා පරිගණක උපාංග අත්අඩංගුවට ගැනීමේ බලතල අයිති. තුන්වෙනි කොටසේදී දැක්වෙන්නේ උසාවි බලතල සහ ජාත්‍යන්තර සහයෝගීතාව වගේ කරුණු. නීතිය වරදක් ඔප්පු කරන කරුණු දෙකක් බලනවා. එකක් වැරදි ක්‍රියාව සහ අනික වරද කිරීමේ චේතනාව. දැන් අපි බලමු මේකට අයත් වැදගත්ම වගන්ති 4. තුන්වෙනි වගන්තියෙන් දක්වලා තියෙනවා අවසර නැතුව කෙනෙකුගේ පද්ධතියකට ලොග් වීම. උදාහරණයක් විදිහට කෙනෙක්ගේ පාස්වර්ඩ් එක හොරෙන් අරන් ඊමේල් එකට ඇතුළු වීම. මේකට දඬුවම අවුරුදු 5ක සිරගත වීමක් හෝ ලක්ෂයක දඩයක්. හතරවෙනි වගන්තියෙන් වරදක් කිරීමේ චේතනාවෙන් පද්ධතියකට ඇතුළු වීම දක්වලා තියෙනවා. මේක උදාහරණයකින් බැලුවොත් බැංකුවක් හැක් කරලා සල්ලි ගන්න හෝ ඩෙන්ටිටි තෙෆ්ට් එකක් කරන්න ඇතුළු වීම වගේ. මෙතනදී දඩය ලක්ෂ 2ක් දක්වා වැඩි වෙනවා. පස්වෙනි වගන්තිය data modification. ඒ කියන්නේ data වෙනස් කිරීම, මැකීම හෝ විනාශ කිරීම. වෛරස් පතුරවන එකත් අයිති වෙන්නේ මෙතෙන්ටයි. මේකට දඬුවම වශයෙන් අවුරුදු 5ක සිරගත වීමක් හෝ ලක්ෂ 3ක දඩයක් ඇතුළත් වෙනවා. 6 වෙනි වගන්තිය national security. ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට හානි වෙන විදිහේ සයිබර් ප්‍රහාර. මේකට අනිවාර්යෙන් අවුරුදු 5ක සිර දඬුවමක් ලැබෙනවා. ඒ වගේම virtual child pornography ගැන මේ පනතේ කෙලින්ම නැතත් අපි කලින් කතා කරපු වගන්ති යටතේ නඩු පවරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 286 B වගන්තිය යටතේ මෙවැනි දේ වැළැක්වීමේ වගකීම අන්තර්ජාල සේවා සපයන්නන්ට පවරලා දීලා තියෙනවා. තව දෙයක් තමයි 7 වෙනි වගන්තිය. නීති විරෝධීව ලබාගත් දත්තයක් දැනම පාවිච්චි කිරීමත් වරදක්. පරිගණක අපරාධ පනතට අමතරව අපිට තවත් නීති දෙකක් වැදගත් වෙනවා. Payment Device Frauds Act. මේක ක්‍රෙඩිට් කාඩ් වංචා වගේ මූල්‍ය අපරාධ වලට අදාළයි. දෙවැනි එක Telecommunication Act. ටෙලිකොම් පද්ධති වලට කරන හානි වලටත් මේකෙන් දඩුවම් ලැබෙනවා. ඉතින් මම හිතනවා සයිබර් ලෝ වලට නිවැරදි පියවරක් තිබ්බා කියලා. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා සබ් කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් මේ මාතෘකාව ගැන තව ටිකක් ඩීප් යමු. Peace.